ඕකේ. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු විසිරීම පිළිබඳ මිනුම් ගැන. විසිරීම පිළිබඳ මිනුම් ඒවට කියනවා measures of dispersion, right? measures of dispersion කියලා කියනවා. මම විසිරීම පිළිබඳ මිනුම් වලට එන්න කලින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා අර කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වල තියෙන අඩුපාඩු මොනවද? විසිරීම පිළිබඳ මිනුම් වලට ඇයි විසිරීම පිළිබඳ මිනුම් හඳුන්වලා දුන්නේ කියන එක ගැන. හරි. අපි අපිට උදාහරණයක් අරන් බලමු. මේ විසිරීම පිළිබඳ මිනුම් ඇයි වැදගත් වෙන්නේ කියලා චුට්ටක් මුල් ටිකේදී. උදාහරණයක් විදිහට හිතන්න. ඔයාලගේ යාළුවෝ සෙට් එකක් හරි කඩේකින් කෑම එකක් ගන්න යනවා කියලා හිතන්නකෝ. හරි. රෙස්ටුරන්ට් එකකින් අපි හිතමු උදාහරණයක් විදිහට රයිස් එකක් ගන්න යනවා. හරි. ඔයාලගේ යාළුවෝ වෙන්න ඕනේ නැහැ. හරි. උදාහරණයක් විදිහට හිතන්න යාළුවෝ සෙට් දෙකක් කඩේකින් රෙස්ටුරන්ට් එකකින් මේ රයිස් එකක් ගන්න යනවා කියලා. හරි. එතකොට රෙස්ටුරන්ට් එකේ කැෂියර් ඉන්නවනේ. රෙස්ටුරන්ට් එකේ කැෂියර් ඉන්නවා. අපි උදාහරණයක් විදිහට හිතමු මේ රයිස් එක රුපියල් 500යි වෙන්නේ කියලා. හරි. ඒකට රෙස්ටුරන්ට් එකේ කැෂියර්ට පළවෙනි යාළුවෝ සෙට් එක ඇවිල්ලා රුපියල් 500ක් දෙනවා. හරි. එතන හිතන්න යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. දෙවෙනි යාළුවෝ සෙට් එකත් ඇවිල්ලා රුපියල් 500ක් දෙනවා. එතන හිතන්න එතනත් යාළුවෝ 5 දෙනෙක් ඉන්නේ කියලා. හරි. දැන් කැෂියර්ට අයිඩිය එකක් ගන්න පුළුවන්. හරි. නෝමලි අයිඩිය එකක් ගන්න පුළුවන්. රුපියල් 500ක් දුන්නා. යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් එක යාළුවෙක් රුපියල් 100ක් දාලා ඇති කියලා. හරි. කැෂියර් මේ ඒ විදිහටම දෙවෙනි යාළුවෝ සෙට් එක ගැනත් හිතනවා. රුපියල් 500ක් දුන්නා. යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් එක්කෙනෙක් රුපියල් 100ක් වගේ දාලා ඇති කියලා. හරි. ඇත්තටම කතාව ඉතින් ඕක නෙමෙයිනේ. වෙනස් වෙනවානේ. හරි. හිතන්න මෙහෙම මේ පළවෙනි යාළුවෝ සෙට් එක ප්‍රශ්නයක් නෑ. යාළුවෝ 5 දෙනාම 100 හරි 100 100 100 100 1 2 3 4 5 හරි. ඔන්න ඔය විදිහට තමයි සල්ලි එකතු කරලා දීලා තියෙන්නේ. හරි ප්‍රශ්නයක් නෑ. කැෂියර් හිතුවෙත් ඒ විදිහට වෙලා තියෙන්නේ ඒ විදිහට. හිතන්න මේ යාළුවෝ දෙවෙනි සෙට් එක සල්ලි එකතු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතන කියනකො 20 50 70යි 100 170යි හරි 150 220 300 හරි 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 180 නේද 180 ඔන්න ඔය විදිහට සල්ලි එකතු කරලා දීලා තියෙන්නේ කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි සල්ලි එකතු කරලා දීලා තියෙන්නේ. හරි. මෙතන 500 එනවා. එතකොට මේ කැෂියර් හිතුවොත් එහෙම එක්කෙනෙක් රුපියල් 100ක් දීලා තියනවා කියන එක මේ යාළුවෝ සෙට් එකට නම් හරි. හැබැයි මෙතන යාළුවෝ සෙට් එකට මෙන්න මේ මිනුම චුට්ටක් ප්‍රශ්නයක් තියෙනවා නේද? හරි. ඔන්න ඔය ප්‍රශ්නේ මග අරව ගන්න තමයි ඔය වගේ ප්‍රශ්න සෑහෙන්න රියල් වර්ල්ඩ් එකේ එනවා මේ ඩේටා සෙට් එක ඩීල් කරද්දී. ඔන්න ඔය ප්‍රශ්න මග අරව ගන්න තමයි මේ විසිරීම පිළිබඳ මිනුම් කියන එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අපි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ගත්තොත් එහෙම ඒවා අපිට දත්තවල මේ විසිරීමක් ගැන කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ දත්ත වෙනස් වෙලා තියෙන හැටි, එකට එකක් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? එතකොට සල්ලි නැතිම එක්කෙනාගේ සල්ලි වැඩි ලොකුවටම තියෙන එක්කෙනාගේ අතර වෙනස සාමාන්‍යයෙන් කොච්චරක් වගේද වගේ එහෙම අයිඩියා එකක් අපිට ගන්න බෑ මේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වලින් අපි ඉස්සරහට ගියොත්. හරි. right. එහෙනම් දැන් බලමු අපි විසිරීම පිළිබඳ මිනුම් මොනවද අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ කියලා. විසිරීම පිළිබඳ මිනුම්. right. විසිරීම පිළිබඳ මිනුම් ගත්තාම අපිට මුලින්ම කතා කරන්න තියෙනවා පරාසය. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා චතුර්ථක ගැන. මේ චතුර්ථක වලට එද්දී අපිට කතා කරන්න තියෙනවා පළවෙනි චතුර්ථකය, හරි? දෙවෙනි චතුර්ථකය, ඒත් එක්කම තුන්වෙනි චතුර්ථකය. ඒ වගේම අපිට කතා කරන්න තියෙනවා අන්තර් චතුර්ථක පරාසය, ඉන්ටර් ක්වාඩර් රේන්ජ් කියලා. හරි? ඔන්න ඔය විදිහට කතා කරන්න තියෙනවා. අපි සිලබස් එක පැත්තට පොඩ්ඩක් ආවොත් එහෙම කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වගේ නෙමෙයි. හරි? සිලබස් එක පැත්තට ආවොත් එහෙම කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වගේ නෙමෙයි. මේකෙදී අපිට මෙන්න මේ විසිරීම පිළිබඳ මිනුම් අසමෝහිත දත්තවලටත් කතා කරන්න තියෙනවා. ඒත් එක්කම සමෝහිත දත්තවලටත් කතා කරන්න තියෙනවා. හරි. එතකොට මේ සමෝහිත දත්තවලට මම මුලින්ම හිතුවා අර ඉස්සෙල්ලා කිය වගේම මධ්‍යන්නේ වගේ අසමෝහිත දත්තවලට විතරක් මේක කතා කරන්නද කියලා. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සමෝහිත දත්ත ගැන කතා කරද්දී අපිට ඕන වෙනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා පොඩි තියරි එකක්. ඒක ප්‍රශ්නයක් නැහැ.
ඒක මම අන්තිමට කතා කරන්න හිටියේ වීඩියෝ සීරීස් එකේ. ඒක අවුලක් නෑ. මම මෙතනම සමුචිත සංඛ්‍යාතය කියන එක බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරගෙනම මේක ඉස්සරහට යන්නම්. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඕකේ. හරි. අපි දැන් බලමු එකින් එක මේවා කොහොමද වෙලා තියෙන්නේ කියලා. මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවා අසමෝහිත தত্ত্বවලට. හරි. අසමෝහිත දත්තවලට තමයි මම මේ විසිරීම පිළිබඳ බිඳුම් කතා කරන්න යන්නේ. ඒකද මුලින්ම ගමු පරාසය ගැන කතා කරමු. පරාසය අපි කියනවා රේන්ජ් කියලා. හරි. මේ පරාසය කියන එකේ තේරුම තමයි පරාසය රේන්ජ්. එහෙම නැත්නම් අර ඒ දෙක අතර වෙනස වගේ අයිඩියා ගන්න අපිට එන්නේ. ඇත්තටම පරාසය කියන්නේ විශාලම හරි විශාලම සහ කුඩාම අගයන් අතර වෙනසට තමයි අපි පරාසය කියලා කියන්නේ. හරි. ඒතර පරාසය අපිට ෆෝමියුලා එකක් විදිහට ගත්තොත් එහෙම විශාලම අගයෙන් කුඩාම අගය අඩු කරපුවාම තමයි පරාසය කියන එක එන්නේ. හරි. ඒතර මේවා හැම කටපාඩම් කරගෙන යන්න එපා. මේක ඔළුවේ තියාගන්න පරාසය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි ගත්තොත් එහෙම උදාහරණයක්. හරි. අර ඉස්සෙල්ල උදාහරණෙම ගත්තොත් එහෙම එතන හිටියා මේ උදාහරණෙම ගත්තොත් එහෙම මෙතන හිටියා වැඩිපුරම සල්ලි තියෙන කෙනා. විශාලතම අගය මෙතන තිබ්බ 180ක්. අඩුවෙන්ම සල්ලි තියන අගය තිබ්බ 20ක්. එහෙනම් මේ දෙකේ රේන්ජ් එක හරි අපි පරාසය ගැන කතා කරොත් කීයද එන්නේ 180න් 20ක් අඩු කරනවා 160ක්. හරි ඔන්න ඕකනේ එන්නේ. රයිට්. ඒකේ තේරුම මොකද්ද? හරි 180න් 20ක් අඩු කරලා 160ක් ගන්නවා තමයි. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ මේ දත්ත විසිරලා තියෙන්නේ අඩුම එක්කෙනා 20 වැඩිම එක්කෙනා 180 මෙන්න මේ දෙන්න අතරේ 160ක වෙනස්වීම් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ 20 ඉඳලා 160ක් ඉස්සරහට එන්නත් පුළුවන් 180 ඉඳලා 160ක් පිටිපස්සට එන්නත් පුළුවන් ඕනෙම දත්තයක්. රයිට්. ඔක තමයි පරාසය කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරමු දෙවැනි මාතෘකාව විදිහට චතුරුත්තක ගැන. හරි චතුරුත්තක ගැන කතා කරමු. චතුර්ථක වලට අපි කියනවා ක්වාටයිල් කියලා. ක්වාටයිල් කියන්නේ සාමාන්‍යයෙන් ක්වාට කියන්නේ කාල කියන එකනේ. හරි. කාල කියන්නේ 4න් 1 කියන එකනේ සාමාන්‍යයෙන්. චතුර්ථක ගැන කතා කරමු. චතුර්ථක ගැන කතා කරද්දී මේ චතුර්ථක කියන්නේ ඇත්තටම අපි ගන්න දත්ත, අපි ගන්න data set එක කොටස් 4කට බෙදන්න තමයි මේ චතුර්ථක යූස් කරන්නේ. දත්ත කොටස් 4කට බෙදන්න තමයි මේ චතුර්ථක යූස් කරන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම හිතන්න අපි දත්ත 100ක් ගන්නවා කියලා. හරි? අපි ගන්නවා කියලා හිතන්න දත්ත 100ක්. 0 ඉඳලා 100ට ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට මේක කොටස් 4කට බෙදන්නේ. කොහොමද බෙදන්නේ? ඔන්න කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ මේ ඉතුරු වෙන කොටස් දෙක ආයෙ කොටස් දෙකකට බෙදනවා. ඔන්න ඕක තමයි ඇත්තටම චතුර්ථක වල කරන්නේ. හරි? ඊට පස්සේ අපි මේක Q1 මේක Q2 මේක Q3 කියලා විදිහට දාගෙන යනවා. එතකොට මේක පළවෙනි චතුර්ථකය, මේක දෙවෙනි චතුර්ථකය, මේක තුන්වෙනි චතුර්ථකය ඔය විදිහට තමයි එන්නේ. හරි. දැන් අපි බලමු මේක එකින් එකක් විස්තර කරගෙන කොහොමද කියලා. මේ නෝමල් අයිඩියා එකක් දුන්නේ කොහොමද මේ චතුර්ථක කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අයිඩියක් ගන්න. ඒක ඉන් ඩීටේල් යන්න කලින්. හරි. අපි උදාහරණයක් එක්ක මේක සාකච්ඡා කරන්න යන් එතකොට ලේසි. උදාහරණයක් ගමු. අපිට මේ මෙතන data set එකක් තියෙනවා කියලා 2 4 6 8 10 12 14 16 18 විදිහට data set එකක් තියෙනවා හිතන්නකෝ. එතන මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 සම්පූර්ණයෙන් data 9ක් තියෙනවා. මේකෙදී මෙන්න මෙහෙම සෙට් එකක් දීලා අපෙන් මේක ඇහුවොත් එහෙම පළවෙනි චතුර්ථකය හොයන්න දෙවෙනි චතුර්ථකය හොයන්න තුන්වෙනි චතුර්ථකය හොයන්න කියලා අපි කරන්නේ මෙන්න මෙච්චරයි. මුලින්ම ඔය පළවෙනි චතුර්ථකයේ දෙවෙනි චතුර්ථකයේ තුන්වෙනි චතුර්ථකයේ මොනවා හොයන්නත් කලින් එතන data set එක මුලින්ම ඕඩර් එකකට තියෙන්න ඕනේ. හරි ඕඩර් එකකට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මේ data set එකේ අපි කලින් කතා කරා වගේ මධ්‍යස්ථය ගණනය කරනවා. හරි මධ්‍යස්ථය සබ් බලන 10 තියෙන්නේ කොහේ හරි දාන්න. මෙන්න මෙතන 10 තියෙන්නේ. හරි මෙතන තමයි 10 තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ 10 මැද තියාගෙන 10න් මෙහා පැත්තේ ටික 10ට වඩා අඩු ටිකයි 10ට වඩා වැඩි ටිකයි කොටස් දෙකකට වෙන් කරනවා. ඊට පස්සේ 10ට වඩා අඩු ටික එක පැත්තකට ගන්නවා. එතකොට එතෙන්ට එන්නේ 2 එනවා 4 එනවා
6 එනවා 8 එනවා. හරි 10ට වඩා අඩු ටික. ඊට පස්සේ 10ට වඩා වැඩි ටික ගත්තොත් එහෙම 12 එනවා 14 එනවා 16 එනවා 18 එනවා. රයිට්. මුලින්ම කරගන්නේ ඔන්න ඔය විදිහට දෙපැත්තකට වෙන් කරගන්නවා. හරි. වෙන් කරගත්තට පස්සේ හරි වෙන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වෙන් වෙන තැන හරි වෙන් වෙන තැන අගයක් එනවනේ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ Q2 කියලා. හරි Q2 කියලා කියන්නේ ඔන්න ඕකට. ඇත්තටම Q2 කියන්නේ එහෙනම් මොකේද? මීඩියන් එකට නේද? මීඩියන් එකට තමයි Q2 කියලා කියන්නේ. හරි. දැන් Q2 එක හොයාගත්තනේ. ඊට පස්සේ අපි Q1 එක මොකක්ද Q3 එක මොකක්ද කියලා හොයාගන්න ඕනේ. මෙහෙමයි. මේ වෙන් කරගත්තට පස්සේ අපි මේ කොටසට කියනවා පහළ කොටස කියලා. හරි මේ කොටසට කියනවා ඉහළ කොටස කියලා. right. එතකොට අපි Q1 එක ගන්නේ මෙන්න මේ පහළ කොටසින්. Q3 එක ගන්නේ ඉහළ කොටසෙන්. මොකද එතකොට Q1 Q2 Q3 ඔය විදිහටනේ කොට ගෙන්නේ. හරි. කරන්නේ මෙන්න මෙච්චරයි. අර කරා වගේම තමයි දැන් මෙන්න මේ ටික වෙනම ඩේටා සෙට් එකක් කියලා හිතනවා. හරි මෙන්න මේ ටික වෙනම ඩේටා සෙට් එකක් කියලා හිතලා මොකද කරන්නේ මේකෙදි අපි ගන්නේ මධ්‍යන්නේ නෙමෙයි මේකෙදි හරි මැද අගය තමයි අපි හොයාගන්නේ මේකෙදි අපි ගන්නේ මධ්‍යස්ථය 1 4 6 8 කියලා තියෙන්නේ. ඒතර මැද අගය ගන්න පුළුවන් කොහොමද? මේකට මේක කැපෙනවා 4 6 2ම එකතු වෙනවා. එහෙනම් අපිට මධ්‍යස්ථය ගන්න වෙන්නේ 4යි 6යි 2ම එකතු කරලා දෙකෙන් බෙදලා 4 4 6 එකතු කරපුවාම 10යි 10 දෙකෙන් බෙදපුවාම 5යි කියලා තමයි එන්නේ. මේ මොකද්ද? Q1 එක. හරි. ඒ විදිහටම Q3 එකත් ගමු. කොහොමද? මේක දෙපැත්තට කැපිලා යනවා. 14යි 16 එන්නේ. එතකොට දෙකක් එනවා. 14යි 16 දෙක එකතු කරා. දෙකෙන් බෙදුවා. 14යි 16 කියන්නේ 20යි 30යි. 30 බෙදීම දෙක කියන්නේ 15යි. right. ඔන්න Q1 එක ගත්තා. sorry. Q2 එක මෙතනින් ආව 10යි කියලා. Q3 එක ආව 15යි කියලා. හරි. දැන් මම මේ ඒත් එක්කම ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියන එක කතා කරගෙන යන්නම්. ඊට පස්සේ මම කියන්නම් මේ Q1 එකෙන් කියන්නේ මොකද්ද Q2 එකෙන් කියන්නේ මොකද්ද Q3 එකෙන් කියන්නේ මොකද්ද ඉන්ටර්කෝඩල් රේන්ජ් එකෙන් කියන්නේ මොකද්ද කියලා ඇත්තටම ඒ වගේ තේරුම් මොකද්ද කියලා මම ඊළඟට කියාගෙන යන්නම්. මේ ඉන්ටර්කෝඩල් රේන්ජ් එක එච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි. අපි කියනවා අන්තර් චතුර්ථක පරාසය කියලා කියනවා. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේකෙදි අපි කරන්නේ ඉන්ටර්කෝඩල් රේන්ජ් එකේදී අපි කරන්නේ Q3 එකෙන් Q1 එක අඩු කරන එක. හරි? දැන් මේක දැන් සමීකරණයක් විතර මතක තියාගන්න ඕනේ වෙයි කියලා හිතේ. ඊළඟට මම බලන්න එක්ස්ප්ලেইন එක කරන්නම්. කරාට පස්සේ මේක ඇත්තට මතක තියාගන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් අපි බලමුකෝ මේක ඇත්තටම මේ අපිට ආපු අගයන් මොනවද කියලා. හරි? ඇත්තටම අපිට ආපු අගයන් මොනවද කියලා බලමුකෝ. මේක අපිට ආව නේද? Q1 එක සමානයි 5යි කියලා. හරි? Q2 එක සමානයි 10යි කියලා ආවා. Q3 එක සමානයි 15යි කියලා ආවා. ඇත්තටම මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට ඩේටා සෙට් එක ගත්තොත් එහෙම අපේ ඩේටා සෙට් එක කොටස් 4කට බෙදනවා කියලා අපි කිව්වනේ. හරි. එතකොට කොටස් 4කට බෙදපුවාම මෙන්න මේ මෙතෙන්ට කොටසක් යනවා 125ක් කොටසක්. මෙතන 125ක් කොටසක් යනවා 125ක් කොටසක් යනවා 125ක් කොටසක් යනවා. ඒ කියන්නේ 4 එකක් නේ 4 එකක් කියන්නේ 125ක් නේ. හරි අපි මේ සෙට් එකම 100ක් කියලා ගත්තොත් එහෙම. එතකොට Q1 තියෙන්නේ මෙතන Q2 තියෙන්නේ මෙතන Q3 තියෙන්නේ මෙතන. හරි. එතකොට බලන්න Q1 වලට පහ එනවා කියන එකේ තේරුම මොකක්ද? පහ එනවා කියන එකේ තේරුම මොකක්ද? 125ක්ම හරි 125ක්ම තියෙන්නේ පහට වඩා කුඩා අගයන්. හරි Q2 එකට අපිට ආවේ උත්තරේ 10 කියලා. ඒකේ තේරුම තමයි 150ක්ම අගයන් තියෙන්නේ මෙන්න මේ 10ට වඩා අඩු අගයන් කියන එක. ඒ වගේම Q3 එකට ආවේ අපිට 15 කියන එක. ඒකේ තේරුම තමයි මෙතන 125යි 25යි 25යි 175ක්ම data තියෙන්නේ 15ට වඩා අඩුවෙන් කියන එක. right? ඔන්න ඔක තමයි Q1 Q2 Q3 කියන එකේ ඇත්ත විග්‍රහය රියල් වර්ල්ඩ් එකේ ප්‍රශ්නකට එද්දි. හරි. දැන් අපි බලමු ඉන්ටර්කෝඩල් රේන්ජ් කියන එකේ තේරුම මොකක්ද කියලා. ඉන්ටර්කෝඩල් රේන්ජ් කියන්නේ Q3 Q1 කියලා කිව්වනේ. හරි. මේක ඇත්තටම බලමු මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. Q3 කියන්නේ මෙන්න මේක. Q1 කියන්නේ මෙන්න මේක. හරි. මෙන්න මේ රේන්ජ් එක කියන්නේ මොකක්ද? මෙන්න මේ දත්තවල මැද තියෙන හරි මැද තියෙන 150ක් දත්තවල හැසිරීම නේද මේ කියලා තියෙන්නේ. මැද තියෙන දත්තවල හැසිරීම නේද මේ ඉන්ටර්කෝඩල් රේන්ජ් එකෙන් කියලා තියෙන්නේ. හරි.
ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ සමූහිත අසමූහිත දත්තවල හරි කතා කරන්න තියෙන්නේ පරාසය චතුරුත්තක යටතේ කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික. අපි ඊළඟට බලමු කොහොමද මේක සමූහිත දත්තවලට යද්දී කොයි විදිහට වෙනස් වෙන්නේ කොයි විදිහට කැල්කියුලේෂන්ස් කරන්න තියෙන්නේ කියලා. හරි. right. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි සමූහිත දත්තවලට යද්දී හරි සමූහිත දත්තවලට යද්දී මේකෙදි මං කිව්වා අලුත් වචනයක් අපිට හම්බ වෙනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. හරි. සමුච්චිත සංඛ්‍යාතය. අපි කියනවා cumulative frequency. හරි. cumulative frequency කියලා වචනයක් කියනවා. අපි ඒක CF කියලාත් නිරූපණය කරනවා. එහෙම නැත්නම් capital F වලින් නිරූපණය කරනවා. සාමාන්‍ය සංඛ්‍යාත නිරූපණය කරන්නේ simple F වලින්. හරි. දැන් උදාහරණයකින්ම මේක ප්‍රශ්නය අපි නිරාකරණය කරගෙන යමු. උදාහරණයක් විදිහට හිතන්න පන්තියක හරි පන්තියක එක්සෑම් එකක් තියෙනවා. හිතන්නකෝ එක්සෑම් එකක් තියෙනවා ලකුණු 100ක් තමයි ෆුල් මොඩියුල් එකට දෙන්නේ. ඒකෙන් 150ක අසයින්මන්ට් එකක් තමයි මේ තියෙන්නේ කියලා හිතන්නකෝ. 150ක අසයින්මන්ට් එකක් තියෙනවා. ලකුණු 150 දෙන අසයින්මන්ට් එකක් තියෙනවා. ඕකෙදී අපි ලකුණු ළමයිගේ ස්ටෝ කරගන්නවා කියලා හිතන්න මෙන්න මේ විදිහට. බින්දුව 10 අතර ළමයි ඉන්නවා කියලා හිතන්න 4 දෙනෙක්. ඊළඟට 10 20 අතර ළමයි ඉන්නවා කියලා හිතන්න 6 දෙනෙක්. හරි. 20 30 අතර ළමයි ඉන්නවා කියලා හිතන්න 8 දෙනෙක්. රයිට්. ඊළඟට 30 40 අතර ළමයි ඉන්නවා කියලා හිතන්න 5 දෙනෙක්. හරි. 40 50 අතර ළමයි ඉන්නවා කියලා හිතන්න හරි මෙතන රයිට් දෙන්නෙක්. එතකොට සම්පූර්ණ ළමයි ගාන එනවා කීයද මෙතන 4 6 10 18යි 18යි 5යි 23යි 2යි 25 සම්පූර්ණ ළමයි 25ක ළමයි මෙතන ළමයි 25ක් ඉන්නවා 25 දෙනාගේ ලකුණු තමයි මේ විදිහට වෙන් කරලා ටේබල් එකට දාලා තියෙන්නේ ටේබල් එකට දාලා තියෙනවා කියන්නේ සමූහණය කරලා තියෙන සමූහිත දත්ත ව්‍යාප්තියක් තමයි මේ තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි හරි සමුච්චිත මේ තියෙන්නේ සාමාන්‍ය සංඛ්‍යාතය අපි සමුච්චිත සංඛ්‍යාත තීරුවක් මේ ටේබල් එකට ගහගත්තොත් හරි මේක මම දැනට F කියලා ගන්නම් හරි CF කියලා ගන්නම් මේක F කියලාත් ලකුණු කරනවා සමුච්චිත සංඛ්‍යාත තීරුවක් ගත්තොත් මේකෙදි ලොකු දෙයක් වෙන්නේ නැහැ ඇත්තටම සමුච්චිත සංඛ්‍යාතය කියන එකේ තේරුම හරි සමුච්චිත සංඛ්‍යාතය කියන එකේ ඇත්තම තේරුම තමයි හරි කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි කියලානේ කියන්නේ කරන්ට් ටෝටල් එක කරන්ට් ටෝටල් එක. ඒ කියන්නේ ඒ අපි සලකන වෙලාවේදී ඊට කලින් කොච්චර දේවල් තිබ්බද ඒවත් එක්ක කොච්චර ටෝටල් එකක් තියෙනවද කියන එක තමයි මේකේ අර තේරුම. හරි. දැන් උදාහරණයක් විදිහට මම උදාහරණයක් කියද්දි මේක තේරෙයි. දැන් මෙතන තියෙනවා සංඛ්‍යාතය 4ක්. හරි. මෙතන තියෙනවා සංඛ්‍යාතය 4ක්. ඊට කලින් කොහෙවත් මෙතන සංඛ්‍යාතයක් තිබ්බද අපිට ස්ටෝර් වෙලා නැහැ. එහෙනම් මෙතෙන්ට එද්දි සම්පූර්ණ සංඛ්‍යාතය කීයද? 4යි. දැන් මෙතෙන්ට අපිට කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එහෙම නැත්නම් සමුචිත සංඛ්‍යාතය ගණනය කරන්න තියෙනවා. කොහොමද කරන්නේ? අපිට මෙතන දැනට තියෙනවා 6ක්. හැබැයි කලින් එකේ තිබ්බ කීයද? 4ක්. එතකොට 6යි 4යි දෙකම එකතු වුණාම මෙතෙන්ට 10 කියලා එනවා. මෙතන අපි ගන්න ඕනේ කියලා හිතන්නකෝ. කලින් එකතුවක් තිබ්බ 10ක්. දැන් තියෙනවා 8ක්. එතකොට මෙතෙන්ට එන්නේ කීයද? 10 8 එකතු වුණාම 18. හරි. ඒ වගේම මේක ෆිල් කරොත් එහෙම කලින් තිබ්බ 18ක් දැන් තියෙනවා අලුතෙන් 5ක්. එතකොට 18යි 5යි 23යි. මෙතෙන්ට ගත්තොත් එහෙම කලින් තිබ්බ ඔක්කොම 23ක් අලුතෙන් දෙකක් තියෙනවා 25යි. ඔන්න බලන්න මෙන්න මෙතන සම්පූර්ණයෙන් එන ටෝටල් එක මෙතන අන්තිම සමුච්චය සංඛ්‍යාත තීරුවේ අන්තිම අගයට සමාන වෙනවා. හරි. කොහොමද මතක තියාගන්න ඔක ඉස්සරහා ගණන් වලට ගොඩාක් වැදගත් වෙනවා. හරි. අපි මෙන්න මෙතන එන මෙන්න අපිට මෙතන සමුච්ච සංඛ්‍යාත තීරුව ගත්තොත් එහෙමනම් අවසානට එන එකට අපිට කියන්න පුළුවන් n කියලා. කියන්නේ ටෝටල් කොච්චර තියෙනවද කියලා. හරි. එහෙම නැත්නම් අපි නෝමල් සංඛ්‍යාත තීරුවෙන් ගත්තොත් එහෙම අපිට එතනින් ගන්නත් පුළුවන්. රයිට්. n කියලා ඒ 25ටත් අපිට n කියලා ගන්න පුළුවන්. මම නිකන් n කියන්නේ එහෙම ලොකු දෙයක් නෙමෙයි. නෝමල් අපි මේකේ තියෙන සම්පූර්ණ ගාන මේ නොටේෂන් කරන්න අපි ගන්න පොඩි සිම්බල් එකක්. හරි. දැන් ඔය ටික අපි ඔළුවේ තියාගෙන අපි යන්
කොහොමද මේ ප්‍රශ්නයක් මේකින් ගොඩනැගෙන්නේ කියලා කතා කරන්න. මේක මෙහෙම පැත්තකින් තියාගෙන යන්නම්. මුලින්ම අපි කතා කරමු මේ වගේ සමූහිත දත්ත ව්‍යාප්තියක් දුන්නොත් එහෙම කොහොමද පරාසය ගණනය කරන්න කියලා. හරි. ඒතර මේක මම කිව්වා කටපාඩම් කරන්න දෙයක් නැහැ. අවබෝධයක් තියාගත්තොත් ලේසියෙන්ම මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන් කියලා. පරාසය කියන්නේ මොකද්ද? විශාලම අගයෙන් කුඩාතම අගය අඩු කරනවා කියන එකනේ. දැන් මේ වගේ සමූහිත හරිද? සමූහිත ව්‍යාප්තියක් ගත්තාම මේකේ 0 ඉඳලා 10ට 10 ඉඳලා 20ට ඔහොමම තියෙන්නේ. එතකොට මේකේ තියෙන්න පුළුවන් අඩුම ගාණ කීයද? හරි. මේකේ තියෙන්න පුළුවන් පහළම ලකුණ කීයද කියන්නකෝ. පහළම ලකුණ තියෙන්න පුළුවන් බිඳුවනේ. එහෙනම් ඉහළම අගය කීයද තියෙන්න පුළුවන්? ඉහළම ලකුණ තියෙන්න පුළුවන් කීයද? 50නේ. රයිට්. එහෙනම් පහළම ලකුණ බිඳුවයි ඉහළම ලකුණ 50යි. එහෙනම් පරාසය වෙන්න ඕන ඔය දෙක අතර නේද? හරි. පරාසය වෙන්න ඕන ඔය දෙක අතරනේ. ඒ කියන්නේ ඉහළම ලකුණ 50යි, පහළම ලකුණ බිඳුවයි. පරාසය වෙන්නේ 50යි. ඇත්තනේ. දැන් මේකේ ඇත්ත එක අපි තේරුම් ගත්තොත් මේකේ අර්ථ දැක්වීමේ ඇත්තම තේරුම මොකද්ද? ලකුණු 50ක පරාසයක් අතරේ මේ ළමයිගේ ලකුණු විහිදලා තියෙනවා. හරිනේ. හරි. මොනක තමයි පරාසය කියන එකේදී අපි කොහොමද හොයන්නේ කියන එක තමයි ඔතනදී කතා කරේ. අපි යන් ඊළඟට චතුරුත්තක වලට. චතුරුත්තක වල අර්ථ දැක්වීම මම කියවනේ. මේ තියෙනවා මේ කොටස් හතරකට බෙදෙනවා. මේක Q1, මේක Q2, මේක Q3. හරි ඔය විදිහට යන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ Q1 කියන්නේ හතරෙන් එකක්නේ. Q2 කියන්නේ භාගයක් එහෙම නැත්නම් හතරෙන් දෙකක්. Q3 කියන්නේ හතරෙන් තුනක්. ඔන්න ඔය අයිඩියා එක තිබ්බනම් මේ ගාන හදන එක පට්ට ඊසි. අපිට පොඩි ෆෝමියුලා එකක් තියෙනවා. ෆෝමියුලා එකක් නෙමෙයි ඇත්තටම මේකත් අවබෝධයෙන් ගන්න ඕන එකක්. අපිට පළවෙනි චතුර්ථකයේ හොයන්න තියෙන්නේ හරිද? සම්පූර්ණ මෙතන දැන් අපිට ඉන්නවනේ n සම්පූර්ණ අවයව ගානක් තියෙනවනේ. ඒක ගුණ කරනවා 4න් 1කින්. හරි. ඒ වගේම Q2 හොයන්නේ ඒ n කියන එක ගුණ කරනවා භාගයෙන් එහෙම නැත්නම් 4න් 2කින්. Q3 එක ගුණ Q3 එක හොයන්නේ සම්පූර්ණ තියෙන ගාන 4න් 3න් ගුණ කරනවා. දැන් මෙතන 4න් 1 ආවේ කොහෙන්ද? ඒක මම මෙතන පැහැදිලි කරා. 4න් 2 ආවේ කොහොමද? 4න් 3 ආවේ කොහොමද කියලා පැහැදිලි කරා. n කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළා. දැන් මේක කටපාඩමක් වෙන්න ඕනේ නැහැ. මතකෙන් ගන්න තියෙන්නේ. දැන් බලමු අපි මේක කොහොම සුළු කරගන්නේ කියලා මේ උදාහරණයට අනුව. දැන් අපේ උදාහරණය ගත්තොත් එහෙම අපිට තිබ්බා මෙතන n කියන්නේ අපිට තිබ්බේ 25ක් කියලා. හරි 25න් 4න් එකක්නේ. ඒ කියන්නේ 25 4න් බෙදන්න ඕනේ. ඒතර 25 දෙකෙන් බෙදුවොත් නම් 12.5යි 12.5යි දෙකෙන් බෙදුවොත් එහෙම 6.2.5යිනේ. ඔන්න ඔහොම උත්තරයක් එනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ වගුවට ගිහිල්ලා හරි මෙන්න මේ වගුවට ගිහිල්ලා හරි 6.2.5 කියන කෙනා කොතනද ඉන්නේ? දැන් මෙන්න මෙතන මේ බිංදුව 10 අතර ප්‍රාන්තරේ ඉන්න පුළුවන්ද බෑ. එතන ඉන්න පුළුවන් උඩරිම 4 දෙනෙක්ට. මේ 10 20 අතර ප්‍රාන්තරේ නේද මෙයා ඉන්න ඕනේ. මොකද මෙයා මෙතන 4ක් ඉන්නවා. මෙතන 10ක් ඉන්නවා. ඒතර 6.2.5 වෙනියා ඉන්න ඕනේ. මෙන්න මේ තැන නේද? මෙන්න මේ තැන තමයි ඉන්න ඕනේ. හරි. එතකොට 10ට වඩා අඩුනේ 6.2.5. එහෙනම් අපිට කියන්න පුළුවන් Q1 කියන එක ඉන්නේ 10 20 කියන මෙන්න මේ පන්ති ප්‍රාන්තරේ. දැන් පන්ති ප්‍රාන්තරය කියන්නේ මොකක්ද කියලා ලොකු මවුලක් කරගන්න එපා. අපි අර මධ්‍යන්නේ හොයනවා කියලා මම කියවනේ ඒකේ කොලම්ස් වලදී මම පන්ති ප්‍රාන්තර කියන්නේ මොනවද සීමා කියන්නේ මොනවද මායිම් කියන්නේ මොනවද ඒ ඔක්කොම ඉන් ඩීටේල් විස්තර කරලා දෙනවා. හරි. ඒතකොට 10 20 කියලා ගන්න පුළුවන්. ඒ විදිහටම අපි Q2 එක ගත්තොත් එහෙම දැන් මෙතන n කියන්නේ එතකොට 25යි 4න් 2 කියන්නේ භාගයනේ. හරි. එතකොට අපිට උත්තර එනවා 12.5 කියලා. හරි. 12.5 වෙනියා ඉන්නේ කොතනද? 10ට වඩා නම් වැඩි වෙන්න ඕනේ. 18ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන නේද ඉන්න ඕනේ. මෙන්න මෙතන තමයි 12.5 වෙනියා ඉන්න ඕනේ. එහෙනම් මේ ප්‍රාන්තරය මොකද්ද? 20ත් 30ත් කියන එක. හරි. ඒත් එක්කම අපි Q3 එකත් ඔය විදිහටම ගත්තොත් එහෙම Q3 එකත් ඔය විදිහටම ගත්තොත් එහෙම 25 ගුණ කිරීම 4න් 3නේ. ඒ කියන්නේ 25 3 නම් 75යි 75 4න් බෙදන්න තියෙන්නේ. හරි. 75 4න් බෙදන්න තියෙන්නේ. එතකොට 1යි 4යි 7න් 4ත් 3යි 35ට 4 ඒවා තියෙනවා 8 වැඩක් 4 32යි 5න් 2ත් 3යි 30ට 4 ඒවා 28 නම් 7යි 4 4 28යි හරි 2යි 20යි 24 5යි අන්න 10.75 කියලා එනවා. හරි 10.75 වෙනිය කොතනද ඉන්නේ? 18ට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න එපා. 23ට වඩා අඩුයි කියන්නේ මෙන්න මෙතන තමයි ඉන්න ඕනේ. කියන්නේ 30 40 කියන පන්ති ප්‍රාන්තරයේ තමයි ඉන්න ඕනේ. රයිට්.
ඔන්න ඔච්චරයි කතා කරන්න තියෙන්නේ මේ විසිරීම පිළිබඳ මිනුම් ගැන. අවසාන වශයෙන් පොඩි මතක තියාගන්න හින්ට් එකක් දෙන්නම්. හරි? හින්ට් එකක් දෙන්නම්. මේ මොනවද ක්වාටයිල්ස් ගැන. අපි හිතමු සම්පූර්ණ දත්ත 100ක් තියෙනවා කියලා. හරි සම්පූර්ණ දත්ත 100ක් තියෙනවා කියලා හිතුවොත් එහෙම මෙන්න මෙතන අපිට එන්නේ 50, මෙතන එන්නේ 25, මෙතන එන්නේ 75. එතකොට Q1 තියෙන්නේ මෙතන, Q2 තියෙන්නේ මෙතන, Q3 තියෙන්නේ මෙතන. ඒ කියන්නේ 125ක් වෙනකම් දත්ත තියෙන්නේ Q1 පරාසය ඇතුලේ, 150ක් වෙනකම් දත්ත තියෙන්නේ මේ Q2 වලට යනකම්, 175ක් වලට යනකම් දත්ත තියෙන්නේ Q3 වලට යනකම්. හරි. ඊළඟට මේක මතක තියාගන්න රේන්ජ් එකෙන් අපි කියන්නේ මොකද්ද? දත්තවල පැතිරීම. හරි. ඒ වගේම අපි ක්වාටයිල් වලින් ගත්තොත් එහෙම ක්වාටයිල් වලින් කරන්නේ දත්ත කොටස් හතරකට බෙදීම. හරි. ඒ වගේම ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් එකෙන් අපිට කියන්නේ මොකද්ද? මැද දත්ත 150 විසිරලා තියෙන්නේ කොයි විදිහට කියන එක ගැන අයිඩියා එකක් තමයි ඒකෙන් දෙන්නේ. රයිට්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.